මේ වීඩියෝ එකේදී අපි කතා කරමු ෂණික මෝචනය කියන ගැටලුව පිළිබඳව. දැන් ෂණික මෝචනය කියලා අදහස් කරන්නේ ලිංගිකව යොලක් එක් වෙනකොට එහෙම නැත්නම් ලිංගිකව හැසිරෙනකොට ධාතු පහවීම ඉතා ඉක්මනට සිදු වෙලා එම ලිංගික කර්තව්‍යයේ ඒ මගින් ලැබිය යුතු සැනසීම ඒ මගින් ලැබිය යුතු ප්‍රීතිය තමට හොඳ හැටි භුක්ති විඳින්නට අවස්ථාවක් නොලැබීම කියන ගැටලුවයි. දැන් ලිංගික කර්තව්‍යයක යෙදෙනකොට කොපමණ වෙලා මෙය කරන්නට පුළුවන්ද කියන ප්‍රශ්නයට අත වශයෙන්ම හරි උත්තරයක් නැහැ. මොකද මේක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන නිසා. ඉතින් සාමාන්‍යයෙන් මේක සමහර අයට කෙටි කාලයක් විනාඩි ගානක්, තව සමහර අයට ඊට වැඩි දීර්ඝ කාලයක් වෙන්නට පුළුවන්. ඉතින් මෙසේ ලිංගිකව එක්වීමේදී ධාතු පහවීම ඉක්මනට සිදු වෙලා එම කාර්යයෙන් අදාළ සතුටක් පිරිමියාට ඒ වගේම කාන්තා පක්ෂයේ කෙනාට නොලැබීම මෙම ක්ෂණික මෝචනය එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන premature ejaculation කියන තත්වයේ අංගයක්. දැන් මේකට හේතුව මොකද? මේකට අපේ මොළයේ තිබෙන රසායනික ද්‍රව්‍යයක් වන සීරොටොනින් කියන රසායනික ද්‍රව්‍යයේ අඩුපාඩුවක් පවතින නිසා මෙම තත්වයට තුඩු දෙන බව සඳහන් කළ යුතුයි. දැන් මෙම තත්වයට ප්‍රතිකාර කිරීමේදී කළ හැකි නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. දැන් සමහර අවස්ථාවල් වලදී ඔබ අහලා ඇති මාස්ටර්ස් ඇන්ඩ් ජොන්සන් කියලා හිටියා ලිංගික ක්‍රියාව පිළිබඳ පරීක්ෂණ කරපු දෙන්නේ. ඔබ අහලා ඇති සමහර විට මේ උදවිය යම් ප්‍රතිකාර නිර්දේශ කරලා තියෙනවා මේ වාගේ තත්වයින්ට. මේ වගේ තත්වයන්ට දැන් තෙරපි එන්නත් චිකිත්සාව කිරීමේදී මේ සඳහා කළ හැකි එක්තරා ප්‍රතිකාරයක් තමයි ස්ක්වීස් ටෙක්නික් කියන එක. ඉතින් නිතරම තෙරපි නැත්නම් චිකිත්සාවේදී මෙය අපි කපල්ස් වලට නැත්නම් යුගලකට මේවා කියලා දෙනවා. මීට අමතරව භාවිතා කළ හැකි ඖෂධත් තිබෙනවා. ඉතින් මෙම තත්ත්වය සඳහා ඔබගේ වෛද්‍යවරයා හමු වුණාම සමහර විට දෙන ඖෂධ වලින් මේ තත්ත්වය මගහැරෙන්නට පුළුවන්. ඒ වගේම අපි විතර පහේ අහලා තියෙන කතාවක් තමයි මේ නොයෙකුත් ගොඩ වෙදකම් කරන්නට ගිහිල්ලා සල්ලි වේදම් කරගෙන මේ තත්ත්වයට කිසිම විසඳුමක් නැතුව අන්තිමේදී බොහොම කනගාටුවටපත් වෙනවා යම් අය. ඉතින් විශේෂඥ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා මේ තත්ත්වයට ප්‍රතිකාර කරගත්තොත් එය යෙහිකී කියලා මේකේ සඳහන් කරන්න පුළුවන්.